රූපශ්‍රිය සහ ජනප්‍රවාදයේ එන බිහිසුණුම යක්ෂයෙක් වන මහා සෝනා රිතිගල ජයසේන ගැන අපි කවුරුත් දන්නා සුප්‍රසිද්ධ කතාව තමයි ගෝඨෙම්බර යෝධයා සමග ඇති වූ සටන සහ හිස අහිමි වීම. නමුත් මහා සෝනා යක්ෂයෙකු වීමට පෙර ඔහු මිනිසකුව සිටි කාලයේ සිදු වූවා යයි කියවෙන බොහෝ දෙනෙක් නොදන්නා අප්‍රසිද්ධ ජනප්‍රවාදගත කතාවක් නෙමෙයි. ජයසේන කියන්නේ අසිරිමත් දේහ ශක්තියක් වගේම අංගම්පොර කලාව පිළිබඳ හසල දැනුමක් තිබුණු තරුණයෙක්. ඔහු රිටිගල ප්‍රදේශයේ ජීවත් වූ නිසා කායිකව වගේම මානසිකවත් දැඩි හික්මීමක් තිබුණා. කෙසේ නමුත් ඔහු තරුණ කාලයේ රිටිගල අඩවියෙන් එපිට පිහිටි ඝන කැලෑවක අතීත වැදිලීමක අතරමං වූ බව කියවෙනවා. එහිදී ඔහුට සුවිශේෂී වැදිකාන්තාවක් මුණ ගැසුණා. ඇය සාමාන්‍ය වැදිකාන්තාවක් නොව මලවුන් ඇදහීම සහ නොපෙනෙන බලවේගයන් මෙල්ල කිරීමේ ගුප්ත මන්ත්‍ර බලයක් තිබූ මායාකාරියක් යක්ෂණියක් වැනිය. ජයසේනගේ රූපශ්‍රිය සහ තේජවන්ත පෙනුම දැක ඇය ඔහු කෙරෙහි දැඩිසේ ආකර්ෂණය වුණා.